දේශිකා ජාත්‍යන්තර සේවා මධ්‍යස්ථානයෙන් හැමෙලින සිටි ඔෆිස් එකේ ඔයගලන්ට පුළුවන් උදාහරණ වශයෙන් නිවාස ඒ වගේම රැකියා සම්බන්ධව ඒ වගේම අධ්‍යාපනය සම්බන්ධව ඒ වගේම පිළිබඳ භාෂා පාඨමාලා සම්බන්ධව ඒ වගේම නිල කටයුතු විවේක කාලය කියන්නේ හොබීස් විදියට මොන හරි දරුවන්ට කරන්න ඕන දේවල් තියෙනවා නම් ඒවත් දැනගන්න පුළුවන්. ඒ වගේම ඩිජිටල් සේවා ඒ වගේම මොන හරි ආයුධම් පත්‍ර එහෙම තියෙනවා නම් පුරවන්න ඒ දේවල් වලට ඔයගලන්ට පුළුවන් මාව හම්බ වෙන්න එන්න. ෆින්ලන්ඩ් වල භාෂාව සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් අපි සිංහල කතා කරන්නේ කවුබෝන්ගේ එකේ අපිට ඉන්ටර්නැෂනල් සර්විස් එකක් තියෙනවා. ඉතින් මේ සර්විස් එක සිංහල වලින් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක ලොකු අවස්ථාවක්. ලංකාවේ අය විදියට හැමෝටම ෆින්ලන්ඩ්ට ආවගමන් කරන්න ඕන වැඩ ගොඩක් තියෙනවා. යම් කිසි විදියකට ඇප්ලිකේෂන්ස් ෆිල් කරන්න තියෙනවා. විවිධ දේවල් වලට සම්බන්ධ වෙන්න තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම මේ ඉන්ටර්නැෂනල් සර්විස් එක අපිට ලොකු උදව්වක් ලංකාවේ අය විදියට. හැමිල්ලා නගරය තුළ ශ්‍රී ලංකා සිංහල භාෂාවෙන් සේවාවක් පවත්වාගෙන යාම තුළ ලංකාවෙන් පැමිණ ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ කටයුතු විශ්වාසවන්තව සහ චකිතයකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලැබෙන වගේම අපගේ අවශ්‍යතා සඳහා කඩිනමින් යොමුවීමටත් ඒවගේම ඒ පහසෙන් ඉටුකර ගැනීමේ හැකියාවත් අපිට පවතිනවා. ඒවගේම අපි ස්තුතිවන්තනම් මේ වගේ සේවාවක් මේ නගරය තුළ පවත්තාගෙන යාම පිළිබඳව. මගේ පොඩි එක්කෙනාව ස්කෝලවලට දාන්න ගොඩක් මේ කවුපුගේ තින් සිංහල සර්විස් මට ගොඩක් උදව් වුණා. මොකද කියනවා නම් මේ එයාගේ වයස් මට්ටමත් එක්ක එයා අඩු පන්තියකට තමයි වැටෙන්න තිබ්බේ. ඒ හරි ක්ලාස් එකට දාගන්න පුළුවන් වුණා. නිවාස ප්‍රශ්නය අධ්‍යාපනය සෞඛ්‍ය ඒ හැම දෙයක්ම අපට උදව්වක් විදියට ලැබුණේ මෙතන හැමිලින්න සිටි ඔෆිස් එකෙන්. එතකොට මෙතන තියෙන සිංහල භාෂාවෙන් කරගන්න පුළුවන් වැඩකටයුතු ගොඩක් තියෙනවා. ඒ අවශ්‍යතාවය සපුරාගන්න අපට මේ සිටි ඔෆිස් එකෙන් ලැබෙන උපකාරය අතන ගොඩක් උදව් වුණා. ඔයගලන්ට පුළුවන් සෑම බදාදා දිනකම මාව හමුවීමට එන්න උදේ 10ත් 12ත් අතර ඒ වගේම එකත් හවස 4ත් අතර. අපේ සේවාව සෑම කෙනෙකුටම විවෘත වන අතර එම සේවාව නොමිලේ ලබා දෙනවා.